ඊට පස්සේ ඔයාලට පුළුවන් hand stand hold එකට එන්න. Hey guys, ඉතින් අද කරන්න යන්න ඕන ගොඩක් කට්ටිය ඉල්ලපු වීඩියෝ එකක් hand stand tutorial එකක් ගේන්න කියලා. ඉතින් අද කරන්න යන්නේ hand stand tutorial එක. මේකෙදි අපි step by step මේ ටික ලස්සනට කතා කරමු කොහොමද අපි step by step hand stand එන්නේ කියලා. ඉතින් ඔයාමගේ channel එක අලුත් එක්කෙනෙක් නම් තාම subscribe කරලා නැත්නම් මතක ඇතුව subscribe කරලා යන්න. මොකද දැන් අපි subscribers ලා ලක්ෂයක ගමනේ ඉන්නේ. එහෙනම් guys as enough talking දැන් අපි ගිහිල්ලා මේ hand stand tutorial එක බලමු. ඉතින් guys පළවෙනි step එකේදී අපිට තියෙන්නේ push ups. මොකද අපේ arm වල strength එක ඕනේ අපිට මේ hand stand කියන එක කරන්න. ඉතින් අපි ඒකින්ද අනිවාර්යයෙන්ම අපිට push up හරියට කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් වාතාම push up එකක් ගහගන්න බැරි කොල්ලෙක් නම් මම push ups ගහන්නේ කොහොමද හරියටම කොහොමද push ups ගන්න කියලා වීඩියෝස් දාලා දෙන ඕන තරම් මගේ channel එකේ. ඔයා බලලා push ups ගන්නදී ඉගෙනගෙන මුලින්ම push ups කරලා ඊට පස්සේ අපේ arm leg strength හදාගෙන අපි දෙවෙනි step එකට යන්න. අපිට දෙවෙනි step එකේදී තියෙන්නේ pike push up. ඉතින් ඒ අපේ shoulders වල strength එක හදාගන්න. මොකද handstand යන්න shoulders වල strength අනිවාර්යයෙන්ම ඕනේ. ඉතින් pike push ups කරන විදිය සම්පූර්ණ වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් pike push ups අපි කරලා තමයි අපේ shoulders වලට enough strength හදාගෙන අපි ඒකට handstand යන්න ඕනේ. හරි guys එහෙනම් ඔය step එක මුලින්ම කරන්න ඕන අපේ strength එක ගොඩක් වැදගත් handstand කරද්දී. ඉතින් අපි ඊළඟ step එක විදිහට pike push ups වල pro version එකකට අපි pro අවස්ථාවකට යන්න. ඉතින් ඒක ටිකක් අරගෙන කලින් එකට වඩා hard. ඉතින් අපි elevated pike push ups කරන්නේ pike push ups වල next level එකක් විදිහට. ඉතින් ඒකෙදි ඔයාලගේ කකුල් දෙක මොකක් හරි උස මත තියාගෙන පුටුවක් මේ ඉස්සර මොකක් හරි එකක්. ඊට පස්සේ down up like this guys. ඉතින් ඒකත් අපේ shoulders muscle strength එක වැඩි වෙන්න හොඳ exercise එකක්. ඉතින් අපේ මුල්ම step 3 තියෙන්නේ exercise step 3ක්. ඊට පස්සේ තමයි අපි wall handstand එකට එන්නේ. එහෙනම් guys අපි දැන් ඊළඟට යන් wall handstand වලට. ඉතින් හරි guys හතරවෙනි step එකේදී අපි කරන්නේ wall handstand hold එක. ඉතින් අපි මේකෙදි තප්පර 30ක් එහෙම නැත්නම් තප්පර 45ක් hold වෙලා ඉන්න ඕනේ අපේ shoulders වල balance එක හදාගන්න. ඉතින් අපේ body balance හදාගන්න තමයි අපි මේ wall handstand hold එක කරන්නේ. ඉතින් guys ඔයාලා මෙහෙම කකුල් දෙක ball එකේ තියාගෙන අත් දෙක උරේස් මට්ටමින් ඈත් කරලා like this guys. ඔයාලට තියෙන්නේ hold වෙලා ඉන්න. ඔයාලා අත් දෙක මෙහෙම ඈත් කරලා තියාගෙන ඉද්දි හොඳටම අල්ල පොළවට හිටින විදියට ඇඟිලි ඈත් කරලා හොඳට ඔයාලා ෆ්ලෝ එක ග්‍රැබ් කරන්න ඕනේ. මෙන්න මේ විදියට ඔයාලට තියෙන්නේ hold කරා ඉන්න තප්පර 30ක් or 45 seconds. හරි guys ඉතින් high step හතරක් ඉවරයි. දැන් තියෙන අපිට පස්වෙනි step එක. පස්වෙනි step එක wall එකත් එක්කම කරන step එකක් තමයි. ඉතින් පස්වෙනි එකට තියෙන අපිට wall handstand ඉන්න ඕනේ leg by leg. ඉතින් ඒක ඉන්නේ ඒකෙත් ඔයාලා wall handstand ගිහිල්ලා ඔයාලා like this ඔයාලගේ balance එක හදාගන්න. මෙන්න මෙහෙම එක කකුලෙන් හිටියා කකුලෙන් කකුල මාරු කරා. එක කකුලකින් ටිකක් hold වෙලා ඉන්න ඊළඟ කකුලට මාරු වෙන්න. ඊළඟ කකුලට hold වෙලා ඉන්න ඊළඟට මාරු වෙන්න. ඔයාලා මේකත් තප්පර 30ක් තප්පර 45ක් විතර ඔයාලට hold වෙලා ඉන්න පුළුවන් නම් ඒ වගේ set 3 set වගේ කරන්න. ඉතින් guys ඔන්න step 5ක් හරි ඊට පස්සේ ඔයාලට පුළුවන් handstand hold එකට එන්න. like
this guys ඉතින් මේ ස්ටෙප් ටික පුරුදු වෙන්න ඕන ඔයාලට මේ විදිහට හෝල්ඩ් වෙලා ඉන්නවා මුලින්ම ගොඩක් වෙලා හෝල්ඩ් වෙලා ඉන්න try කරන්න එපා ඔයාලට තප්පර 3ක් තප්පර 5ක් හෝල්ඩ් වෙලා ඉන්න පුළුවන් නම් ඇත්තටම එතන තමයි ඔයාගේ ආරම්භය තියෙන්නේ ඔයා එතනින් ඔයාගේ handstand journey එක start කරන්න පටන් ගන්න. එහෙනම් guys ඔන්න ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බ handstand tutorial එක අද දුන්නා. එහෙනම් guys ඔයාගේ වටිනා comment ටික අනිවාර්යෙන්ම මතක ඇතුව පල්ලේ comment section එකේ comment කරගෙන යන්න. ඒ වගේම තවත් අම්මා subscribe කරලා නැත්නම් subscribe කරන්න මතක ඇතුව. ඉතින් guys subscribers ලා ලක්ෂික ගමනක ඉන්නේ. ඉතින් ඒකින්ද මම ඔයාලට මෙහෙම help කරනවා වගේ ඔයාලා මට help එකක් දීගෙන යන්න. එහෙනම් guys thank you for watching. මම හිතනවා මේ වීඩියෝ එක සුපිරි වීඩියෝ එකක් එන්න ඇති කියලා. calisthenics ඉගෙන ගන්න ආස කොල්ලන්ට. එහෙනම් thank you for watching. Once again I will see you in my next workout video. Have a nice day.